ආයිබෝන් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම CY වේගලා YouTube channel එකට. ඉතින් ටික කාලයකට පස්සේ අපි ඔයාලට අදත් අරගෙන ආවිල්ලා තියෙනවා vehicle review එක. අද අපි ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Nissan Cedric කියන වාහනය ගැන. ඉතින් මේ කාර් එකේ හිස්ටරි එක ගැන කතා කරනකොට ටිකක් ලොකු හිස්ටරි එකක් තියෙන කාර් එකක් තමයි මේ Nissan Cedric කියන්නේ. 1960 වර්ෂයේ තමයි මුලින්ම Nissan කම්පැනි මේ වාහනේ නිෂ්පාදනය ආරම්භ කරලා තියෙන්නේ. 1960 ඉඳන් 2004 වර්ෂය වෙනකම් Nissan කම්පැනිය ජෙනරේෂන්ස් 10කින් මේ කාර් එක නිෂ්පාදනය කරලා තියෙනවා. ඉතින් අද අපි ඔයාලට අරගෙන ආවිල්ලා තියෙන මේ Nissan Cedric වාහනය Y33 කියන මොඩල් එකේ 9 වෙනි ජෙනරේෂන් එකේ වාහනය. ඉතින් මේ Cedric කාර් එකේ 9 වෙනි ජෙනරේෂන් එක ගැන කතා කරනකොට 1995 වර්ෂයේ තමයි Nissan කම්පැනි මේ 9 වෙනි ජෙනරේෂන් එකේ Cedric Y33 කියන මොඩල් එක මුලින්ම නිෂ්පාදනය කරලා තියෙන්නේ. 1995 ඉඳලා 1999 වර්ෂය වෙනකම් මේ 9 වෙනි ජෙනරේෂන් එකේ Cedric එක අපිට බලා ගන්න පුළුවන්. අපි මුලින්ම කතා කරමු මේ Nissan Cedric කාර් එකේ ෆ්‍රන්ට් අපියරන්ස් එක ගැන. අපිට මේ විදිහට ලස්සන යුනික් ඩිසයින් එකක් තමයි මේ කාර් එකේ ෆ්‍රන්ට් අපියරන්ස් එක විදිහට Nissan කම්පැනි ලබා දීලා තියෙන්නේ. මුලින්ම මේ කාර් එකේ ග්‍රිල් එක ගැන කතා කරනකොට අපිට Nissan logo එක ලබා දීලා නැහැ. මේ විදිහට Cedric logo එකක් තමයි මේ කාර් එකේ ග්‍රිල් එක ලබා දීලා තියෙන්නේ. ඒ වගේම මේ කාර් එකේ ලයිට්ස් ගැන කතා කරනකොට high beam, low beam විදිහට අපිට මේ විදිහට two set light එකක් තමයි ලබා දීලා තියෙන්නේ Nissan කම්පැනි විසින්. ඒ වගේම මේ බම්ප් එකේ අපිට fog lights original design කරපු fog lights මේ විදිහට ලබා දීලා තියෙනවා. side එකේ අපිට බම්ප් එකේ වගේම මේ විදිහට lights දෙකක් signal lights විදිහට ලබා දීලා තියෙනවා. ඉතින් මේ කාර් එකේ rear side එක ගැන කතා කරනකොට සාමාන්‍ය sedan කාර් එකක වගේම ටිකක් දිග rear side එකක් Nissan කම්පැනි විසින් මේ කාර් එක ඩිසයින් කරලා තියෙනවා. ඉතින් Nissan logo එක මෙන්න මේ ස්ථානේ බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ කාර් එකට originally මෙතනින් Cedric කියන logo එකත් එක්ක මෙතනින් Grand Tourism කියන මේ Y33 කියන මොඩල් එකේ Grand Tourism කියන logo එක බලා ගන්න පුළුවන්. අපිට මේ කාර් එක බලා ගන්න කියවන්න මේ කාර් එකේ ඒ දෙකම අපිට බලා ගන්න කියාවක් නැහැ. ඒ වගේම අපිට ආෆ්ටර් මාකට් හයි කරමු මේ විදිහට රිවර්ස් ස්කෑන් එකක් බලා ගන්න පුළුවන්. මේ කාර් එක ඔරිජිනලි අපිට රිවර්ස් ස්කෑන් බලා ගැනීමට හැකියාවක් නැහැ. ටේල් ලයිට්ස් ගැන කතා කරනකොට සාමාන්‍ය ටේල් ලයිට් එකක් තමයි අපිට හැලජන් ලෑම්ප්ස් එක ආපු සාමාන්‍ය ටේල් ලයිට් එකක් තමයි මේ කාර් එකට Nissan කම්පැනි එක ලබා දීලා තියෙන්නේ. අපි දැන් බලමු මේ කාර් එකේ බූට් ලිඩ් එක ඕපන් කරලා මේ වාහනේ බූට් එක කොයි වගේද කියලා. අපිට මේ ස්ථානයේ කී හෝල් එකක් ලබා දීලා තියෙනවා Nissan කම්පැනි විසින්. ඒ වගේම මම කලින් පෙන්නුවා වගේම අපිට ඩ්‍රයිවර් සයිඩ් එකේ ඩෝර් එකේ තියෙන ලීවර් එකක් යූස් කරලා මේ කාර් එකේ බූට් එක ඕපන් කරගන්න පුළුවන්. ඉතින් මේ කාර් එකේ බූට් එක ගැන කතා කරනකොට ඉතින් ලොකු බූට් එකක් අපිට Nissan කම්පැනි විසින් ලබා දීලා තියෙනවා. මේ වාහනේ හොඳ බරක් පටවගෙන යන්න පුළුවන්. ලොකු බූට් එකක් තමයි මේ විදිහට බලා ගන්න පුළුවන්. අපිට දැනටමත් බඩු පටවලා තියෙනවා මේ වාහනේට. ඉතින් මේ වගේ ලොකු බූට් එකක් මේ වාහනේ Nissan කම්පැනි විසින් අපිට ලබා දීලා තියෙනවා. අපි දැන් කතා කරමු මේ වාහනේ side appearance එක ගැන. මේ වාහනේ side appearance එක ගැන කතා කරනකොට සාමාන්‍ය sedan කාර් එකකට අන්න මේ වාහනේ Nissan කම්පැනි විසින් තරමක දිගින් තමයි ලබා දීලා තියෙන්නේ. මේ වාහනේ alloy wheels ගැන කතා කරනකොට අපිට originally Nissan කම්පැනි විසින් ලබා දීලා තියෙන මේ වාහනේට 15 inch alloy wheels. අපිට මේ මොහොතේ මේ වාහනේ බලා ගන්න පුළුවන් ඉන්නේ after market size කරපු 19 inch alloy wheels.
ඒ වගේම door handle එක ගැන කතා කරනකොට door handle එක අපිට මේ වගේ chrome hands සහ ලබා දීලා තියෙන්නේ. ඒකෙන් වගේම අපිට මේ door එකට වටේට මේ විදිහට chrome line එකක් බලා ගන්න පුළුවන්. මේ වාහනේ luxury වෙනුම තවතාවත් වැඩි කරන් තමයි මේ විදිහට අපේ chrome parts ලබා දීලා තියෙන Nissan company විසින්. ඒ වගේම මේ වාහනේ mirrors ගැන කතා කරනකොට side mirrors ගැන කතා කරනකොට අපිට wing mirror option එක ලැබිලා තියෙනවා මේ වාහනේ side mirrors වලට. අපි දැන් බලමු මේ වාහනේ bonnet එක open කරලා engine room එක කොයි වගේද කියලා. තරම බර bonnet එකක් මේ වාහනේ තියෙන නිසා අපිට මේ වාහනේ bonnet එකට Nissan company විසින් shocks දෙකක් ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ වාහනේ engine එක ගැන කතා කරනකොට අපිට V6 2 liter engine එකක් තමයි Nissan company විසින් මේ Y33 කියන මොඩල් එකේ Nissan Cedric car එක ලබා දීලා තියෙන්නේ. ඉතින් මේ engine එකේ power එක ගැන කතා කරනකොට අපිට RPM 6000 හරි පමණ මේ වාහනේ power එක horse power 125ක් බලා ගන්න පුළුවන්. මේ කාර් එකේ ඉන්ධන කාර්යක්ෂමතාවය ගැන කතා කරනකොට ළඟ ධාවනයේදී ලීටරයට කිලෝමීටර් 5ත් 6ත් අතර ප්‍රමාණයකුත් දුර ධාවනයේදී ලීටරයට කිලෝමීටර් 7ත් 8ත් අතර වගේ ප්‍රමාණයක ඉන්ධන කාර්යක්ෂමතාවයක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ඊට අඩු ඉන්ධන කාර්යක්ෂමතාවය නිසාම අපිට Nissan company මේ වාහනේට ලීටර් 80ක තරමක් ලොකු fuel tank එකක් ලබා දීලා තියෙනවා. මේ Nissan Cedric Y33 කියන මොඩල් එකේ dimensions ගැන කතා කරනකොට අපිට මේ වාහනේ දිග මිලිමීටර් 4690ක්, පළල මිලිමීටර් 1690ක් වගේම උස මිලිමීටර් 1425ක් විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ වාහනේ ground clearance එක ගැන කතා කරනකොට මිලිමීටර් 190ක වගේ හොඳ ground clearance එකක් මේ වාහනේට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ Nissan Cedric car එකේ මේ වන විට වර්තමාන මිල ගණන් ගැන කතා කරනකොට අපිට මේ Y33 කියන මොඩල් එකට ලක්ෂ 50ත් ලක්ෂ 60ත් අතර වගේ මිලක් තමයි මේ වන විට ලංකාවේ තත්ත්වයට එක්ක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ කාර් එකේ driver side එකේ door එක ගැන කතා කරනකොට අපිට සාමාන්‍ය වාහනයක දකින්න තියෙන door එකක් නෙමෙයි මේ වාහනේ බලා ගන්න පුළුවන් වෙන්නේ. අපිට පොඩි ස්පෝර්ටි ලුක් එකක් දෙන විදිහට frameless door එකක් තමයි මේ විදිහට Nissan company එකෙන් මේ Cedric car එක ලබා දීලා තියෙන්නේ. ඒ වගේම හොඳ luxury look එකක් දෙන විදිහට තමයි interior මේ car එක design කරලා තියෙන්නේ. අපිට soft materials වලින් මේ විදිහට soft leather එකකින් වගේම හොඳ fabric එකකින් design කරපු door එකක් තමයි මේ car එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. chrome handle එකක් මේ විදිහට බලා ගන්න පුළුවන්. පොඩි storage compartment එකක් මේ විදිහට තියෙනවා. bottle holders මේ car එකේ අපිට door එකේ බලා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම අපිට මේ විදිහට power shutter controllers මේ car එකේ ලබා දීලා තියෙනවා door එකේ. වගේම අපිට power mirror මේ විදිහට controllers ලබා දීලා තියෙනවා. ඒ වගේම original design කරපු speaker එකක් අපිට මේ car එකේ door එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම අනිත් car වල දක්නට නොලැබෙන සුවිශේෂී අංගයක් අපිට මේ car එකේ driver side එකේ door එකේ බලා ගන්න පුළුවන්. අපිට driver side එකේ තමයි අපිට මේකේ boot එක open කරගන්න lever එක වගේම petrol tank එකේ lid එක open කරගන්න මේ විදිහේ levers ලබා දීලා තියෙනවා. ඉතින් steering wheel එක ගැන කතා කරනකොට අපිට සාමාන්‍ය වාහනයක වගේ සාමාන්‍ය steering wheel එකක් තමයි Nissan company මේ Y33 කියන මොඩල් එකට ලබා දීලා තියෙන්නේ. අපිට 1999 පස්සේ ආපු Y34 කියන මොඩල් එකේ multi function එක් ආපු steering wheel එකක් තමයි Nissan company ලබා දීලා තියෙන්නේ. ඒ වගේම අපිට සාමාන්‍ය විදිහට එතන key hole එකක් බලා ගන්න පුළුවන් steering wheel එක දකුණු පසින් push start වගේ option මේ වාහනේට ඇවිල්ලා නැහැ. ඒ වගේම අපිට storage compartment එකක් මේ විදිහට ලබා දීලා තියෙනවා. ඒ වගේම bonnet එක open කර ගැනීමට මෙතනින් lever එක ලබා දීලා තියෙනවා. තවත් කාරණයක් තමයි අපිට මේ වාහනේ 1997 වර්ෂයේ නිෂ්පාදිත වාහනයක් වුණත් මේ විදිහේ reading lamps දෙකක් ලබා දීලා තියෙනවා. ඉතින් passenger side එකේ door එක ගැන කතා කරනකොට අපිට driving side එකේ door එකට වගේම සමාන සමත්තිය door එකක් තමයි මේ passenger side එකේ door එකේ ලබා දීලා තියෙන්නේ. ඒ වගේම අපිට සාමාන්‍ය වාහනයක දක්නට ලැබෙන storage compartment එක අපිට සාමාන්‍ය ඉඩක් තියෙන මේ විදිහට ලබා දීලා තියෙනවා. ඒ වගේම අපිට driving side එකේ steering wheel එකේ වගේම passenger side එකේ SRS airbag ලබා දීලා තියෙනවා. අපිට මේ car එකේ airbag දෙකක් තමයි ලබා දීලා තියෙන්නේ. ඉතින් මේ car එකේ පිටුපස seat ගැන කතා කරනකොට පිටුපස වගේම
ඉතා හොඳ ස්නැප්පාස් ෂීට් තමයි Nissan කම්පැනි මේ වාහනේ ලබා දීලා තියෙන්නේ. හොඳ ලෙග් රූම් එකක් වගේම හොඳ හෙඩ් රූම් එකකුත් අපිට මේ කාර්යය බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ පිටිපස්සේ ඩෝර් එක ගැන කතා කරනකොට ඉදිරිපස්සේ ඩෝර්ස් වගේමයි ඒ වගේම පොඩි ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් අපිට මේ විදිහට ලබා දීලා තියෙනවා මේ ඩෝර් එකේ. අපිට පිටිපස්සේ ඩෝර්ස් වල ස්පීකර්ස් බලා ගැනීමට හැකියාවක් නැහැ. ඒ වගේම අනිකුත් වාහන වල දක්නට නොලැබෙන ඉතා සුවිශේෂී අංගයක් අපිට මේ කාර්යය බලා ගන්න පුළුවන්. පිටිපස්සේ හුඩ් එකේ අපිට මේ විදිහට දෙපැත්තෙම අපිට රීඩින් ලැම්ප්ස් ලබා දීලා තියෙනවා Nissan කම්පැනි විසින්. ඒ වගේම අපිට මේ පිටිපස්සේ ෂීට්ස් ගැන කතා කරනකොට තවත් අමතක වුණු දෙයක් තමයි මේ වගේ පිටිපස්සේ ෂීට්ස් වල මැද්දෙන් ලොකු හම්ප් එකක් බලා ගන්න පුළුවන්. ඒ හම්ප් එක නිසා අපිට මැද්දේ ගමන් කරන කෙනාට තරමක අපහසුතාවක් තියෙනවා. දෙදෙනෙකුට ඉතා පහසුවෙන් මේ කාර්යයේ ගමන් කිරීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම අපිට මේ පිටිපස්ස ෂීට්ස් වල මේ විදිහට ආම් රෙස්ට් එකක් ලබා දීලා තියෙනවා. ආම් රෙස්ට් එකේ පහලින් අපිට මේ විදිහට ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් ලබා දීලා තියෙනවා. හොඳ ඉඩක් තියෙන ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් තමයි අපිට Nissan කම්පැනි මේ වාහනේ ලබා දීලා තියෙන මෙන්න මේ විදිහට. දැන් සපපාසෝ දෙදෙනෙකුට ගමන් කිරීමට හැකියාවක් තියෙනවා මේ පිටිපස්ස ෂීට්ස්. කන්සෝල් ඒරියා ගැන කතා කරනකොට AC කවුලින්ග්ස් අපිට උඩින්ම බලා ගන්න පුළුවන්. ඒ වගේම AC කන්ට්‍රෝලර්ස් මේ විදිහට ලබා දීලා තියෙනවා. සෙඩ්රික් ලෝගෝ එකත් එක්ක පොඩි ඩිස්ප්ලේ එකකුත් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම හසාඩ් ලයිට් බටන් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ආෆ්ටර් මාකට් සවි කරපු ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඒ වගේම ඩිස්ප්ලේ එකට පල්ලෙහෙන් අපිට ඇස්ට්‍රේ එකක් සමග 12 watt outlet එකක් මේ විදිහට ලබා දීලා තියෙනවා Nissan කම්පැනි විසින්. ඒ වගේම GLE එක ගැන කතා කරනකොට අපිට තරමක ලොකු GLE එකක් ලබා දීලා තියෙනවා. හොඳට අතට අහු වෙන ප්‍රමාණයේ GLE එකක්. අපිට OD බටන් එක මේ විදිහට සයිඩ් එකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම shift lock release බටන් එක මේ විදිහට ලබා දීලා තියෙනවා. CVT gear system එකක් තමයි මේ කායකට ලබා දීලා තියෙන Nissan කම්පැනි විසින්. ඒ වගේම අපිට මේ විදිහට mods මාරු කරගන්න power mod එකක්, snow mod එකක් වගේ mods දෙකක් එක්ක අපිට මේ කායකේ බලා ගන්න පුළුවන්. ඇත්තටම snow mod එක ශ්‍රී ලංකාවට නම් අවශ්‍ය වෙන්නේ නැහැ අපිට. ඒ වගේම අපිට මේ විදිහට තවත් ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් ලබා දීලා තියෙනවා. ආම් රෙස්ට් එකක් තියෙනවා. ආම් රෙස්ට් එකේ අපිට ආම් රෙස්ට් එකට පහලින් මේ විදිහට ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් දෙකක් බලා ගන්න පුළුවන්. හොඳ ඉඩක් තියෙන ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් තමයි අපිට මේ විදිහට ආම් රෙස්ට් එකට පහලින් ලබා දීලා තියෙන්නේ. මීටර් බෝඩ් එක ගැන කතා කරනකොට අපිට වම්පස කෙලවරින්ම ෆුවල් මීටර් එක බලා ගන්න පුළුවන්. ස්පීඩ් මීටර් එක, RPM මීටර් එක වගේම දකුණු පස කෙලවරින් අපිට එන්ජින් හීට් මීටර් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට චෙක් එන්ජින් ඉන්ඩිකේටර් එක වගේම බැටරි ඉන්ඩිකේටර් එක වගේ සාමාන්‍ය වාහනයක දකින්න තියෙන ඉන්ඩිකේටර්ස් කීපයක් මේ විදිහට මේ වාහනයටත් අපිට ලබා දීලා තියෙනවා.